ආයුබෝවන් මම රොමේෂ් ලියව ඩයටරිය තුළින් සාදරයෙන් ඔයාලව පිළිගන්නවා. අද දවසේ ඇත්තටම අපි යන්නේ සුවිශේෂී තැනකට. මේක තියෙන්නේ ප්‍රෙස්ටන් නගරයේ අපේ ගමින් පොඩ්ඩක් දුරින්. ඉතින් අපි ආව ප්‍රෙස්ටන් ප්‍රධාන බස් නැවතුම්පොළට. මෙතන ඉඳලම තමයි අපි චාරිකාවද පටන් ගන්නෙ. ඒකේ නම ඇවන්හැම් උද්‍යානය. ඉතින් ඇවන්හැම් යන ගමන අපි ඔයාලට පෙන්වන්න අද දවසේ බලාපොරොත්තු වෙන්නේ. ඒ උද්‍යානය පිහිටලා තියෙන්නේ ඇත්තටම ප්‍රෙස්ටන් නගරයේ මැද්දේ රිබල් කියන ගඟට කෙළවරේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඒ ගමන යන අතරමඟදී පුංචි ගඩේකටත් අපි ගොඩ වැදුනා. මේ උද්‍යානෙත් ගිහිල්ලා මොනවා හරි කන්න එහෙම ආසාවක් ආව ඉතින් අරගන්න. උද්‍යානයේ ප්‍රධාන පිවිසුම අසල තමයි මෙන්න මේ තව පොඩි උද්‍යානයක් තියෙනවා. ඉතින් මෙන්න අවුරුදු ප්‍රධාන ගේට්ටුව ඔගොල්ලන්ට දකින්න පුළුවන්. පටන් ගන්න තැන ඉඳලම පොඩි බෑවුමක් තියෙන්නේ. මේ ස්ථානයේ පිහිටලා තියෙන්නේ ප්‍රෙස්ටන් නගරයේ කෙළවරක. මම කලින් කිව්වා වගේම දූම්රියපොළට පිටිපස්සේ රිගල් කියන නදියටම අයින් වෙලා. ඉතින් විශාල පරතර ප්‍රදේශයක් පුරාවට මේ උද්‍යානය පැතිරලා තියෙනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඇත්තටම ඉස්සරහින් යන්නේ මමයි අපේ පුංචි ලියෝයි. කැමරාව අතේ අරන් යන්නේ ලියෝගේ අම්මා. උද්‍යානයේ ප්‍රධාන පිවිසුම ආසන්නයේම තියෙන පාටු බෑවුමක්. ඉතින් අපි මේ හරි යනකොට පොඩ්ඩක් පරිස්සමෙන් යන්න. තාම සීතීතු ඉවරුණා විතර ගස් කොළන් වල තාම හරියට මල් කොළ ඇවිල්ලා නැහැ. නමුත් පුංචි ඉරේලියක් උනත් වැටෙන්න කාලය පටන් ගත්ත විතරයි ඔයගොල්ලන්ට දකින්න පුළුවන් සෑහෙන පිරිසක් මේ උද්‍යානයට ඇවිල්ලා ඉන්නේ. අපි හිමීට ගිහිල්ලා බලමු කොහොමද මේ උද්‍යානය කියලා. දැක්ක නේද? බල්ලෙකුත් අරගෙන ඒ වගේම පොඩි ළමයිත් අරගෙන කට්ටිය ඇවිල්ලා ඉන්නවා මේ තැනට. ඉතින් එංගලන්තේ තියෙන උද්‍යානයක විදිය ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේකෙන් බලා ගන්න පුළුවන්. ලංකාවට වඩා ටිකක් වෙනස්. මේ තියෙන්නේ ඩැෆඩිල් මල් සුදු පාට. කලින් ඔයගොල්ලෝ දැකලා ඇති කහ පාට ඩැෆඩිල් මල්. අපි එක වීඩියෝ එක අරගෙන ආව කහ පාට ඩැෆඩිල් මල්. පේනව නේද මේ විශාලත්වය? සෑහෙන විශාල උද්‍යානයක් තමයි මේ ඇවන්හැම් පාක් කියලා කියන්නේ. ඉතින් අපි හෙමින් සැරේ ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද අපිට දකින්න පුළුවන් මේ උද්‍යානය කියලා. සීය කෙනෙක් මං ගාව පොඩ්ඩක් නැවතලා බැලුවා. මං හිතන්නේ යාගේ බයිසිකලේ මොකක් හරි ගැටලුවක්. මේ තියෙන්නේ ආපහු සුදු පාට ඩැෆඩිල් මල්. ඉතින් වයස ભેදයක් නැතුව හැමෝම මේ පාක් එකට ඇවිල්ලා බලනවා. විනෝද වෙනවා, කාලය ගත කරනවා. ඉතින් සුවදායක පරිසරයක විවේකීව ඉන්න හොඳම තැනක් තමයි මේ ඇවන්හැම් උද්‍යානය කියලා කියන්නේ. ඉතින් ලංකෂපාන් අපිට හම්බුණ පොඩි යාළුවෙක්. එයා නම් අපිව ගණන් ගත්තේ නෑ වගේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. පේනව නේද? ලංකාවේ උද්‍යානයක් වගේ තමයි. ගොඩාක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා දවසේ. විශේෂයෙන් මේ රීත ඉතුව අහුවෙච්ච ගමන් කියන්න ඕන දෙයක් තියෙනවා. අවු පායපු ගමන් ගොඩක් කට්ටිය නිවෙස් වල එළියට එනවා. මොකද මාස ගාණක් තිස්සේ මේ නිවෙස් වල අපි කියන විදිහට ගුලි ගැහිලා එක්කම තන කාලය ගත කරලා මිනිස්සුන්ට ඇත්තටම ජීවිතේ ගොඩක් ස්ට්‍රෙස් වෙලා අපේ වචනෙන් කියනවනම් ස්ට්‍රෙස් වෙලා ඉන්න පසුබිමක අවුවක් දැකලා අපේ සරත්තු ආපු ගමන් මිනිස්සුන්ට ගාලා එළියට වහිනවා. මේ බලන්නකො මේ මල් වල තියෙන ලස්සන. හරිම ලස්සන මල් ගහ. අපේ ලංකාවේ මල් වලට ටිකක් හුරු ගතියකුත් තියෙනවා. මේවලට පේන කොටසට කියන්නේ ජැපනීස් ගාඩන් කියලා. මේ ජැපනීස් ගාඩන් එක පටන් ගත්ත විතරයි. ටිකක් එහාට ගියාම ජැපනීස් ගාඩන් එකේ බෝඩ් එක ඒ වගේම ජැපනිස් ගාඩන් එකට අදාළ සුවිශේෂාංගීත් මෙහි තියෙනවා. ඇත්තටම කෙනෙක් හිතන්න පුළුවන් මොකද මේකට ජැපනිස් ගාඩන් කියලා කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මේගොල්ලෝ මේ ජැපනිස් ගාඩන් එක හදලා තියෙන්නේ මේ ජැපනිස් කන්සෙප්ට් එකට. බලන්නකෝ මේගොල්ලෝ මේ
අරගෙන තියෙන ගස්සේම උසින් අඩු ගස් අරගෙන ජපානයේ උද්‍යානයක තියෙන වගේ පොඩි පොන්ඩ් එකක් උඩින් මේ එකක් දාලා එහෙම හදලා තියෙන මේ ජපනිස් ගාර්ඩන් එක. අපි තාම ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්න ඒක තියෙන විදිය කොහොමද කියලා. අපි විදිය තවත් අර භූමිය උපයෝගී කරගෙන මේ උද්‍යානය සකස් කරන්නේ Japanese garden. මේක කෙටි මේක කතාව එහෙම පිටර ගොඩක් වෙලා ගත කරන්න ගියේ නැහැ. මොකද ලියෝයි මමයි එළියට වෙලා හිටියේ. මොකද ලියෝ ඇතුළට ගන්න විදියක් තිබුණේ. ඒක පේනවා නේද මේ දම් පාට පොඩි මල්. ඒ තමයි ලැවෙන්ඩර් මල්. ඉතින් අපි සුවඳ දැනගෙන හිටියට පොඩි කාලේ ෆොටෝ දැක්කට ඇත්තටම මට සුවිශේෂී දෙයක් වුණා. මම ලැවෙන්ඩර් මල් දැක්කේ ගොඩක් මෙහි ආවට පස්සේ. ඔන්න ඉතින් අපි පාලම හරහා යනවා. ඔබට පේන්න පුළුවන් ජපානයේ තියෙන උද්‍යානවලට ගොඩක් සමානව මේ කොටස හදන්න ඒගොල්ලෝ උත්සාහ කරලා තියෙනවා. නමුත් වෙනස්කම් ඇති. ඒ වුණාට යාළුවගේ උත්සාහය යම් තාක් දුරට සාර්ථකයි කියලා මට නම් හිතෙනවා. මොකද ශ්‍රී ලංකාව තුල මම දැක්කලා නැහැ මේ වගේ උද්‍යානයක් තියෙනවා. මේ අපි කියන විදිහේ ජපනිස් ගාඩන් එකක් දැන් ඇති. මොකද මට මෑත භාගයේ ලංකා උද්‍යානයක කරන්න වෙච්ච නැති හින්දා බලන්න තියෙන ලස්සන එක තමුතු ලස්සනක් තියෙනවා. පොඩි වතුර පාරක් යනවා යකි. ඇත්තටම මේ තැනින් ඉඳලා ජපානයට කියනවා කිලෝමීටර් 9500ක් බලන්න. කෙනෙක් ජපානයේ උද්‍යානයේ කොයි වගේද කියලා මෙහි ඉඳලා හිතා ගන්න. මේ පොඩි තැන අදිම තැනක් කියලා මට හිතෙනවා. ඉතින් ශ්‍රීදිතුව ඉවර වුණා විතරයි. මම ඔයාලට කිව්වනේ. තාම මේන්ටෙනන්ස් එක හරියට කරලා නැහැ. මේ තියෙන්නේ ප්‍රධානම මේ එලිමහල් තීරය විශාල තනකොළ පිට්ටනියක් තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ තැන ගොඩක් කට්ටිය වාඩි වෙලා ගිමන් හරින පොඩි පික්නික් එකක් කරනවා. ඕනට ඔය පේන ඈත ප්‍රෙස්ටන් කියලා ගහලා තියෙන බෝඩ් එක. ඉතින් බලන්න අපි උද්‍යානයේ තව ඉස්සරහට ගියා. මෙන්න මේ හරිය තමයි ප්‍රධාන වශයෙන්ම මේ මල් තියෙන්නේ. ඒගොල්ලෝ හොඳට මේ මේන්ටේන් කරගෙන යන තැනක් මේක. නමුත් ශ්‍රීදිතුව ඉවර වෙච්ච ගමන් හින්දා තාම ඒගොල්ලෝ හරියට මේ ස්ථානය නවීකරණය කරගන්න ඒගොල්ලන්ට අවස්ථාවක් හම්බෙලා නැහැ මම හිතන විදිහට. මම ගිය අවුරුද්දේ මේ තැනට ආවා. එතකොට ඇත්තටම ලියෝ හිටියේ නැහැ එංගලන්තේ. මීට වඩා වෙනස් මල් ජාති තමයි මට දකින්න හම්බුනේ. මේ බලන්න. තාමත් ලස්සන ගිමන් හරින්න හොඳ තැනක්. ගොඩාක්ම අපි කියන විදිහට ක්‍රවුඩඩ් තැනක් නෙවෙයි. තාමත් නිස්කලංක. ඇවිදින අයට ඇවිදින්න පුළුවන්. පොතක් පතක් ගෙනල්ලා මොනවා හරි පොන ගමන් නිදහසේ ඒ අසිරිය ගන්න පුළුවන්. පොතක් පතක් කියවන්න පුළුවන්. ඒව නැත්තම් අපි වගේ විදේශිකයන්ට ඇවිල්ලා විනස් කම් බලන්න පුළුවන්. නව දේවල් බලන්න පුළුවන්. ලියෝයි මම පොඩ්ඩක් නැවතිලා බලාගෙන හිටියා මේ පොන්ඩ් එක දිහා. ලියෝට නම් හොඳට මේ හුලම් පාරක් වැදින නියම අවස්ථාවක්. ඊට අපි යන්නේ මෙන්න මේ ලස්සන මල් ගොඩ තියෙන තැන. බලන්න මේක මෙන්න පොන්ඩ් එක තිබිට ගාන පොඩ්ඩක් විතර උඩින් තමයි මේ තැන තිබ්බේ. ලියෝ මම ඉන්න අතරේ අපේ පිළිස් තමයි කියන මේකේ ඡායාරූපයක් ගත්තේ. විශේෂයෙන් එකිනෙකට වෙනස් පාටින් මේ ලස්සන මල්. ඉතින් කාලත් එක්ක මෙයාලා මේ මල් වල
වර්ග වෙනස් කරනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ රෝස් පාට, නිල් පාට, දම් පාට කියන එක පාටකට පුරු මල්. ඒව කාලයක් ඉඳලා නවතිනකොටම වෙනත් මල් වර්ගයක් උඩට එන්න ගන්නවා. ඉතින් ඔය ඈතින් පේන ලියෝයි ආයේ පොඩ් එක වටේ පොඩ්ඩක් අවුවක් ගිහිල්ලා එනවා. ඔයගොල්ලෝ පේනවා එක එක තැන් වල වාඩි වෙලා විසිරි මල්ලන ආකාරය තමයි හොඳයි. මේ බලන්න පඩිපෙලක් එක්ක දෙපැත්තේ මල් තියලා සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් මේක මේ කෘතිම එහෙම නැත්නම් ආටිෆිෂල් මල්ද කියලා. ළඟටම ගිහිල්ලා බලමු. ඩැෆඩිල් මලක් මැදි කරගෙන වටේට විවිධාකාර මල් තියෙනවා. මමත් මුලින් ආපු දවසේ හිතුවේ මේක මේ ආටිෆිෂල් කෘතිම මල්ද දන්නේ නැහැ. මම අල්ලලා බැලුවා ඇත්තටම ඒක ඇත්ත මල්. ඉතින් ඔගොල්ලෝ සමහර වෙලාවට හිතනවා ඇති මේ ස්ථානය ෆොටෝ ෂූට් එකකට, වෙඩින් ෂූට් එකකට හරිම කදිම තැනක් කියලා. ඌ ඇත්තටම ඒ වගේ දේවලුත් මේ උද්‍යානයේ තැන තැන කරනවා පේනවා. ලංකාවද එංගලන්තයේද කියලා දාලා නැහැ. ලස්සන හැමෝම විදිනවා. ඒක තමයි ජීවිතේ හැටි. එහෙම නේද? අපි යමු ඉස්සරහට. මේ බලන්න. එකම ජාති මල් තමයි තියෙන්නේ ඔයගොල්ලෝ පේන විදියට. ඒගොල්ලෝ තව මාස දෙකකින් විතර බැලුවොත් මේ මල් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒගොල්ලෝ වෙන මල් වර්ගයක් මේ වෙනකොට ආදේශ කරලා තියෙනවා. ඒක තමයි මෙහි යන විදිය. ඒ විදිහට තමයි ඒගොල්ලෝ මේක කියන්නේ මේන්ටේන් කරගෙන යනවා කියන මේ උද්‍යානය. බලන්න. ලංකාවේ පරිසරයට වඩා සෑහෙන වෙනස්. මේ බලන්න මෙතන තියෙන එක. අර වගේම ඒ විදියම තවත් මල් පාත්තිය. ලොකු මල් පාත්තිය. පාට ගොඩාක් අපි කියන විදිහට කලර්ෆුල් වයිවාරණ විදියට විවිධ මල් වර්ග තියෙන. මල් පාත්තිය දැක්කහම ඇස් දෙක පිනාරනව නේද? එහෙම තමයි. ලෝකේ ලස්සන රටක් විදිහට තමයි මේ රට සැලකන්නේ. මේ බලන්න. මම හිතන්නේ අපේ රටේ නුවරඑළිය හංගල ආශ්‍රිතව මේ වගේ හංගල විශේෂයෙන් හංගල උද්‍යානයේ මේ වගේ මල් වකා කරනවා. මේ අපි තුන්දෙනා පොඩ්ඩක් hina වෙලා අපි බැලුවා උත්සාහ කරලා මේ මල් වලට අහු වෙන විදියට අපේ වීඩියෝ රෙකෝඩින් එකක් ගන්න. කවුරු ආවත් මේ දේ කරනවා. මේ බලන්න. නියෝගෙන් පොඩි බරබරයක් තිබුණා වෙලා. සමහර විට පොඩ්ඩක් විතර හීතල වෙන්නත් ඒක මොකද තිබිච්ච අවුව ක්‍රමයෙන් ගහලා ගියා. අපි මෙහෙට ආවට පස්සේ බලාකුළු බර වෙනවා. නමුත් අපි එන්නේ බලන්න. තව විනාඩියක් ඇතුළත පරිසරය වෙනස් වෙච්ච හැටි. බලන්නකො මේ පෝච්චිය ලෝකෙ. ඊළඟට අපි ආවේ තවත් තැනකටම. මේ රිබල් නදිය ආසන්නයේම තියෙන පොඩි වෝකින් පාත් එකක්, සයිකල් පාත් එකක්. අපි මෙතන හිතුවා අපේ ගෙනාපු කෑම පොඩ්ඩක් කාලා බලන්න. ඉතින් මෙහි කෑම ලංකාවේ කෑමට වඩා වෙනස්. ඔයගොල්ලෝ අපි හැමෝම දන්නවා. අපි ඔය ගත්ත ක්‍රෙක්ස් කියන තැනින් පීස් එකක්. මේ වගේ තැනකට වෙලා තියුණු පීස් එකක් කාගෙන ලස්සනට නිදහසේ ඉන්න ඉතින් ඒක වෙනම අත්දැකීමක්. ඔව්. ඉතින් ඒ වගේ අත්දැකීමක් ඔයගොල්ලන්ට උනත් ඉතින් අපේ ලංකාවේ පරිසරය ඇතුළත ලබා ගන්න පුළුවන්. මේ බලන්න. මේ තියෙන රිබල් නදිය. වඩා ඈතින් පේන පාලම ඒක ඒ කාලේ පාවිච්චි කරපු තුම්රිය පාලම. මේ බලන්න රිබල් නදිය ගලාගෙන යන විදිය. ලංකාවේ එකක් වගේම තමයි. මේ පාලම් එක ගැන කිව්වොත් ඒක පාලමක්. මුලින්ම පේන පාලම දැනට පාවිච්චි කරන්නේ නැහැ.
ඊළඟට තියෙන පාලම තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපි ඒ ගමන අතරදී කෝපි එකක් හදාගෙන ඕනේ නෙලියෝ කෝපි එකක් හදාගෙන මම නම් සීනි නැතුව වන්නේ. ඇත්තම කිව්වොත් පොඩ්ඩක් තිත්ත ගතියක් ආව මෙහි කෝපි අපේ කෝපි වලට වඩා වෙනස්. ඒගොල්ලෝ හදන විදිය වෙනස්. ලංකාවේ තරම් දෙයක් කොහෙන්ද ඉතින් නේද? මේ බලන්න. ආඩ වටපිටාව. නැවතත් තියෙන ෆායල. සරත්තිතු පටන් ගත්ත විතරයි රීතිතු ඉවර වුණා විතරයි තාම නැහැ. හරියට ගස්වල දළු දාලා කොළ ඇවිල්ලා තා ටික දවසක් යනකොට මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කොළ එනවා. ඊට වඩා කොළ පාට පැහැති පරිසරයක් දකින්න හම්බුනේ. අපේ ආත්ම පොඩි ඈනුමක් කරනගම මේ බලන්න. මට ඔය පාලම් දෙක ගැන කියන්න කලින් බැරි වුණා. ඇත්තටම මේ මුලින් දින පාලම මේ දැන් පාවිච්චි කරන්න. ඊළඟට දෙවෙනිට තියෙන පාලමේ මැන්චෙස්ටර් පැත්තට තමයි යන්නේ. ඇත්තටම මේ පාලමෙන් දුම්රිය ගමන් යන පාලම මැන්චෙස්ටර් වලට තමයි පැත්ත තියෙන්නේ. මේ බලන්න. මෙතන තියෙන සුවිශේෂී තැනක් අපිට ෆෝන් එක තියලා ඔය පාලම් දෙක අහුවෙන විදිහට අපිට මේ ෆොටෝ එකක් එහෙම ගන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය මේ තැනට ඇවිල්ලා මේ පාලම් දෙකේ ඡායාරූප ගන්නවා. සහ ඒගොල්ලෝ එතන ගහලා තියෙනවා ඒක ඒගොල්ලෝගේ සයිට් එක ෂෙයා කරන්නත් පුළුවන් කියලා. මේ බලන්න. මේ බලන්න අපේ මේ බලන්නකො ලස්සන මලක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි පාලම පහ කරන්නේ. ආව දකින්න හම්බ වෙන්නේ. පරණ පාලමක්. මේ අර කලින් ගත්ත මල් වලම තමයි ඡායාරූප. දැන් අපි හදන්න මේ ඉක්මනටම උද්‍යානයේ අයින් වෙලා යන්න නැවත නිවස කරමුද අපිට තව ගමනක් යන්න තිබුණා. ඒකින්ද තමයි අපි මේ ඉක්මනට වෙන්න පිටත් උනේ. ඉතින් එන ගමනේදී අපි දැක්ක මෙන්න මේ ජපනීස් ගාඩන් එකට උඩ හරිය තියෙන තව සුවිශේෂී තැනක් මෙන්න මේ ගහ යට තියෙනවා බංගුවක්. බංකුවේ වාඩි වෙලා තමන්ට පාටි එකක් මොකක් හරි සෙලිබ්‍රේෂන් එකක් ෆොටෝ ෂූට් අවුට් එකක් වගේ දෙයක් කරන්න පුළුවන් විදිහට තමයි ඒකල සකස් කරලා තියෙන්නේ. දුරින් ඉඳන් පේන්නේ ඔන්න ඔය විදිහට. ඔන්න ඔහොම තමයි අපි ඇවල්ගම් උද්‍යානයට ගියේ. දැන් මේ උද්‍යානයෙන් අපි එළියට ආවා. එළියට ඇවිල්ලා මේ යන්නේ ඇත්තටම ප්‍රෙස්ටන් ප්‍රධාන බස් නැවතුම් පොළ පැත්තට. මොකද අපිට මේ ගමනින් පස්සේ ප්‍රයිමාර්ක් එකට යන්න අවශ්‍යතාවය ආවා. ඊට කලින් අපේ බිරිඳගේ ආසාවට අපිට යන්න හිතුණා මෙන්න මේ බබල් ටී කියන අපේ බබල් ටී එකක් බොන්න. ඉතින් හොයාගෙන ගිහිල්ලා අපි බබල් ටී හදන තැනකට ගියා. මේ තැන නම් ගෙනියන්නේ ආසියාවේ කට්ටියක් කියන දැක්කම පේනවා. ඉතින් කීප දෙනෙක් අවසන් හරි ඒගොල්ලොත් ඉතින් ලහි සූදානම් වෙලා දවස නිමා කරන්න ඔන්න මෙන්න තීරි තමයි අපි මේ තැනට ගොඩ වැදුනේ. ඉතින් ගොඩි කර ඉන්නේ රස බලන්න මම ඇත්තටම ආසයි. සුවිශේෂී අත්දැකීමක්. නැවත අපි ආවා ප්‍රශ්න නැවතුනට. ඉතින් ආයෙ මේ වගේ ගමනක්